අයුබෝවන් අපි මේ අවස්ථාවේදී රැඳී සිටින්නේ එකෝ පේපර් ඇන්ඩ් පැකේජින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධිපතිතුමා සමග. ඉතින් ඔබතුමාට ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳ කුමක්ද කියන්න තියෙන්නේ? අපේ ව්‍යාපාරයේ ස්වභාවය තමයි මූලික වශයෙන් ඉවත දමන දේ ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම අලිමාන කියන්නේ ආක්‍රමණශීලී සාකයක්. අහක දාන දේවල් ප්‍රයෝජන ගන්නවා වගේම ඒ කියන්නේ ආක්‍රමණශීලී සාක ප්‍රයෝජනයට ගන්නවා. ඊට අමතරව හෑන්ඩ් මේඩ් ගොඩක් ප්‍රොඩක්ට් පේපර් හදන එකේ ඉඳලා ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් එනකම්ම හෑන්ඩ් මේඩ්. ඊට අමතරව අපිට පුළුවන් කස්ටමයිස් ඩිසයින් කරන පැකේජින් පැත්තේම. ඒක තමයි අපේ ව්‍යාපාරයේ විශේෂත්වය විදියට මම දකින්නේ. ඔබතුමාගේ ව්‍යාපාරයේ ආරම්භය සහ කොයි කාලේ වගේද ආරම්භ කළේ? මම ව්‍යාපාරේ පටන් ගත්තේ නම් වසර 2000 දී වගේ පටන් ගත්තේ පොඩියට ඒ කියන්නේ ගෘහ කර්ම සොයන්රැකියාවක් විදියට පටන් ගත්තේ. දැනට කරුවලගස්ස ප්‍රදේශයේ ෆැක්ටරියක් තියෙනවා. එතන 7 දෙනෙක් වගේ වැඩ කරනවා. ඊට අමතරව අලිමාන පේපර්ස් හදන එක ගමක් විදියට කරනවා. මාතලේ තියෙනවා හතමුණ ගාල කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් ගමක් තියෙනවා. ඒකේ තමයි අලිමාන පේපර් එක හදන්නේ. කියන්නේ මාන පේපර් වලින් කඩදාසි හදනවා. ඊට අමතර කරුවලගස්සවයි අපේ ෆිනිෂ් ප්‍රොඩක්ට් කරන්නේ නිමි භාණ්ඩ නිෂ්පාදනය මේ පැකේජින් පොත් ඒවා ඔක්කොම කරන්නේ කැලණියට. අර ෆැක්ටරි දෙකේ හදන ඒවා කැලණියට ගෑල්ලා එතනින් තමයි කොළඹ ඉන්න කස්ටමර්ස්ලාට මේ අවශ්‍ය විදියට අපි ප්‍රොඩක්ට් මේ නිර්මාණය කරන්නේ. අපි ගොඩක්ම මේ ලංකාවේ ඉන්න ඔය ස්පයිස් කරන අයට ටී කම්පැනිස් වලට ඊට අමතරව සුළු පරිමාණයෙන් මොන හරි ප්‍රොඩක්ට් එකක් බතික් හරි අපි දෙමු කරනවා කියලා ඒගොල්ලන්ට ඇසුරුම් අපි කරලා දෙනවා. කස්ටමයිස් කරලා දෙනවා. ජුවලරි වලට කරලා දෙන්න පුළුවන්. ඒ වගේ ඕන හස්ත කර්මාන්තයක් කරන ඕන කෙනෙකුට ඇසුරුමක් අපිට කරලා දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මේ ප්‍රොඩක්ට් එකේ වැලියු එක අගය වෙනකොට. අපේ එක පරිසර හිතකාමී ඇසුරුමක් අපේ තියෙන්නේ. ස්තුතියි ඔබතුමාට. ඔබත් මේ වගේ පරිසර හිතකාමී නිෂ්පාදන වලට කැමති නම් ඔබත් එකෝ පේපර්ස් ඇන්ඩ් පැකේජින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය සියලුම සේවාවන් ලබා ගන්න පුළුවන්.